අද ඉතින් මට ලොකුම ලොකු මල් ඕඩර් එක පැළ එකතු කරන්න යන්න වුණා. ඉතින් පැළ එකතු කරගන්න ගිය ගමනේ මතක සටහන් ටිකක් ඔයාලටත් අරන් එන්න ආවා. ඒ විදිහට අපි උදේ පාන්දර වැඩ ටික ඉවර කරලා, ගෙදර වැඩ ටික ඉවර කරලා පැළ තවන් කිහිපයකට ගිහිල්ලා ඉතින් හවස් වෙනකම්ම අද නම් ටිකක් ගොඩාක් මහන්සි දවසක් සෑහෙන වෙලාවක් ගියා පැළ ඔක්කොම හොයාගන්න. අද ඔයාලට පෙන්වන්න යන්නේ මට ලැබිච්ච ලොකුම ලොකු හෝයා ඕඩර් එක, ලොකුම ලොකු මදර් ප්ලාන්ට් ටිකක් කොහොමද අරන් ආවේ මොනවද වර්ග කියලා. ඉතින් ඒ අතර පෙන්නන තවත් ඒවා තමානෙන් දැක්ක වර්ග තමා. මේ විදිහේ පඳුරු වෙච්ච ඩෙන්ඩ්‍රෝබියම් වර්ග එහෙමත් තියෙනවා. ඉතින් මේවා මගේ නෙමේ, මම පැළ එකතු කරන්න ගිය වෙලේ මගේ ඕඩර් එකට මං කිව්වනේ මට ලොකුම ලොකු හොයා ඕඩර් එකක් හම්බුණා කියලා. ඒ අතරේ දැක්ක තවත් ලස්සන පැළ වර්ග. ඉතින් මං කවදත් ඔයාලට පෙන්නනවනේ එහෙම දැක්කම. ඉතින් මේවත් ඔයාලා ඕඩර් කළොත් ගෙනත් දෙන්න පුළුවන් මට. කවදත් වගේ මේ ඕඩර් එක මට ලැබුණෙත් හැමදාම පිටරට ඉඳලා මට ඕඩර් දාන එකම එක ආදරණීය මිස් කෙනයිනේ ඉන්නේ. ඒ මැඩම්ගෙන් තමයි ඉතින් මේ ලොකුම ලොකු ඕඩර් එක හම්බුනේ. ඉතින් මං හිතන්නේ මේ දාපු 6 වෙනි ඕඩර් එකේ 6ත් කලින් මීට කලින් ඕකිඩ් ගත්තා. එයාගේ හොටෙල් එකට ඒත් පැළ ගොඩාක් පැළ ලොකු ප්‍රමාණයක් ගත්තා. ඉතින් මේ පාරත් හෝයා වර්ග 30ම කලින් අරන් තිබ්බත් ලොකුම ලොකු පැළ ඕනි කියලා. සාමාන්‍යයෙන් වෙනද ගන්න මීඩියම් සයිස් පැළනේ ඕඩර් වලට යවන්නේ. ඒ වුණාට ඉතින් මැඩම් හැමදාම කැමති ලොකුම ලොකු සයිස් පැළ වලට. ඉතින් මම පැළ තියෙන තැන් හොයාගෙන ඒවෙන් පැළ එකතු කරගෙන අරගෙන ආවා මේ මැඩම්ගේ ඕඩර් එකට දෙන්න. ඉතින් කවදත් වගේ ඕඩර් එකට මට කවදාවත් නම් කරලා මේ වර්ග ඕනි කියලා එහෙම කරන්නේ නැහැ. මේ මට කැමති විදිහට පැළ ගෙනල්ලා දෙන්න සම්පූර්ණ නිදහස තියෙනවා. ඉතින් මම මේ මැඩම්ගේ ඕඩර් හැමදාම හරිම කැමැත්තෙන් කරන්නෙත් ඒකයි. කවදාවත් මේ කරදරයක් නැහැ. ගෙනාවට පස්සේ ඒක එපා කියන්නෙත් නැහැ. මට පුළුවන් විදිහට ලොකුම ලොකු හෝයා පොට් වලින් හොයාගෙන ඔන්න ඔය විදිහට තමයි ඕඩර් එකේ පැළ ටික ගෙනාවේ. ඉතින් මේ ඕඩර් එකට හෝයා වලට අමතරව සිද්ධාර්ථත් පැළ ලොකුම ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වුණාට යාළුවනේ ඔක්කොම කාර් එකේ පොඩි ඩිකියක්නේ තියෙන්නේ. දාගෙන එන්න බැරි වුණා. ඉතින් මට මේකට පැළ ගේන්න අවස්ථා දෙකකදී යන්න වුණා. මේ ඉස්සෙල්ලාම ඉතින් හෝයා ටික ගෙනාවේ. බලන්නකො හෝයා වල පොට් කොහොමද කියලා. බලන්න ඔන්න හොඳටම හැදිච්ච පැළ. මම මේ අද පෙන්නන්න හිතුවේ මේ ටික. හෙට මම මේ ඕඩර් එක පැක් කළත් මට හෙට කියන්නේ සඳුදාට ඕඩර් 10කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අතරේ මට මේ ටික පෙන්න ගන්න බැරි වුණොත් අපරාධි කියලා හිතුණා. මොකද පැක් කරද්දී එකක් ගානේ පෙන්නන්න ගියොත් වෙලා මදි වෙනවනේ. ඒ හින්දා අනිත් එක පිටරටක ඉඳලා කවදාවත් අවිශ්වාස කරන්නේ නැතුව මුදල් ඩිපොසිට් කරලා එවන පැළ මැඩම්ට දැක ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ මගේ වීඩියෝ එක. මොකද වැඩ කරන අය ෆොටෝ ගහලා එවන්න කිව්වත් හරියටම එවන්නේ නැහැ කියන එක ගොඩක් වෙලාවට කියනවා. ඉතින් කලින් පාරත් ඒක කියපු හින්දා මට ඕකිඩ් ලොකුම ලොකු ඕඩර් එක දුන්න වෙලෙත් මේ පුතා මට ෆොටෝ ටික හරියට ලැබුණේ නැහැ, වීඩියෝ ටික ලැබුණේ නැහැ කියලා කිව්වා. මොකද එදත් අධික වැඩ දවසක් වෙච්ච හින්දා මට මේ මදර් ප්ලාන්ට් වල වීඩියෝ මේ විදිහට පෙන්වන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මං හිතුවා මේකට සෙනසුරාදා වොයිස් කරලා පැළ ටික මැඩම්ට පෙන්වන්න. එතකොට දෙන්නේ කොයි වගේ පැළද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ ටික මට එක බොක්ස් එකක් ඇතුලේ නම් කුරියර් කරලා යවන්න බැරි වෙයි. බලන්නකො පැළවල ප්‍රමාණය කොහොමද කියලා. බොක්ස් 4-5ක වගේ ඇරේන්ජ් වෙයි. මොකද සිද්ධාර්ථත් තව පැළ ගොඩක් ගෙනීමට නියමිතයි. ඉතින් හොයා ටික තමයි ඉස්සෙල්ලම ගෙනාවේ. මේ ඕඩර් එකේ තියෙන්නේ හෝයා මදර් පොට් 10ක් තමයි තිබ්බේ. ඉතින් මේ ගෙනාපු 10 තමයි මේ පෙන්නන්නේ. මේවා ඉතින් මේ විදිහටම තමයි දෙන්නේ.
ඉතින් මේවා සාමාන්‍ය ඒ කියන්නේ මීඩියම් සයිස් පැල වර්ග 30 ගන්න ප්‍රයිස් එක නම් නෙමෙයි යාළුවනේ. ඊට වඩා ප්‍රයිස් වැඩි. පේනවනේ මේ එක පොට් එකකින් පැල බෝ කරන අයෙක් නම් දැන් මේ මැඩම් නම් ගන්න මේක හොටෙල් එකට එනකොට සාමාන්‍යයෙන් පැල බෝ කරන ව්‍යාපාරයකට වගේ ගත්තා කියමුකෝ පැල 100කට විතර වඩා හදාගන්න පුළුවන් කොළ 2 3 වගේනේ සාමාන්‍යයෙන් පැල හදන්නේ. එහෙම පැල එහෙම විශාල ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ සයිස් අනුව මට මේ පැල දාන කෙනා මිල වෙනස් වෙනවා. ඉතින් ඒ මිලත් එක්ක බලලා ඉතින් මිල සාධාරණ හින්දා තමයි ඉතින් මැඩම් ඉස්සෙල්ලා 5ක් ඕනි කියලා පස්සේ 10ක්ම දෙන්න පුතා කියලා කිව්වා. එතෙන්ට මම වීඩියෝ එකක් අරන් පෙන්නුවාම පැල හොඳයි කියලා එයාට දැනෙච්ච හින්දා. ඉතින් මේ හොයා ඕඩර් එකේ හොයා වලට අමතරව ලොකු ඕකිඩ් පොට්ස් 4ක් වගේ තෝඩ වෙලා තිබ්බා. ඉතින් මට හරි ආසයි මේ ටික මයිගාව තව දවස් 2යි වගේනේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මටත් මතකෙට මංගාව මෙහෙම පැල ටිකක් තිබ්බා කියන සුන්දර මතකේ මට එකතු කරගන්න ඕනේ හින්දා මට හිතුණා මේක වීඩියෝ එකකට පෙරලන්න ඕනේ කියලා. බලන්නකො මේ ලොකු පොට් කොහමද කියලා. මේවා නම් ඉතින් පැල ගණන් කරලා පැල ගාන අනුව තමයි මේ වගේ මිල තීරණය වුනේ. හොයන මේ පැල ගොඩක් නෙමෙයි යාළුවනේ එක පොට් එකේ තියෙන්නේ. මේ එකම වැල දිගට මේ හැදිලා තමයි මේ වගේ මදර් පොට් එකක් වෙන්නේ. ඉතින් මෙහෙම මදර් පොට් එකක් එකපාරට හදිස්සියට නම් වෙන්නේ නැහැ. මේක ලොකු කාලයක් තිස්සේ වවලා තමයි පොඩි පැල හිටවලා පොට් වල සාත්තු කරලා බෙහෙත් පොහොර ඒවා දාලා තමයි මේ තත්ත්වෙට ගන්න. ඉතින් මේ තත්ත්වෙට ගන්න එක්කෙනා ගොඩක් මහන්සි වෙලානේ ගන්න. ඉතින් එයාටත් සාධාරණ විදිහට සාධාරණ මිලකට තමයි මට මේ පොට් ටික හම්බුනේ. ඉතින් කුරිය කරද්දි මේ පොට් ගලවලා පැල සම්පූර්ණ මේක හොඳට ආරක්ෂිතව පැක් කරලා තමයි එවන්නේ. ඉතින් මේක නම් වෙසක් ඕකිඩ් බුෂ් එකක්. මේක තව බුෂ් එකක්. එහෙම බුෂ් 4ක් තියෙනවා මේ ඕඩර් එකට. මෙන්න මෙයා හරිම ලස්සන හොය එකක්. බලන්නකෝ ඒ ප්ලාන්ට් එක මදර් ප්ලාන්ට් එක කොච්චර ලොකුද කියලා. මෙයාගෙත් ලස්සන රෝස පාට මලක් එන්නේ. ඊළඟට මම පෙන්වන්නේ මෙන්න මෙයා. මෙයාගේ තැඹිලි පාට ලස්සන මලක් තමයි එන්නේ නිකන් කරාබුවක් වගේ. ඉන්නකො මලේ ෆොටෝ එකකුත් තිබ්බොත් මම ඔයාලට පෙන්වන්නම්. ඒ පෙන්නුවේ මේ මලේ ෆොටෝ එකක් තමයි තැඹිලි පාට ලස්සන මලක් එන්නේ. ඔන්න ඔය හොයා පොට් එකේ. බලන්නකෝ ඉතින් හොයා පොට් එකේ පැල මං හිතන්නේ 100ක් විතර පැල හැදුවත් හදාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙයා. මෙයාගේ එන්නේ තද දම් පාට මලක්. ඉන්නකො පෙන්වන්න මල. ඔය තියෙන්නේ ඉතින් එයාගේ මල තමයි. ඉතින් මේ වගේ කොලේ වෙනස්කම් අනුව එහෙම අඳුනගන්න පුළුවන් ඔයාලට මේ වර්ග. මෙයාගේ නම් මල රෝස පාට ලස්සන මලක් එන්නේ. ඉතින් එයාගේ කොලෙත් වෙරිගේට් වෙලා පේනවා. අද කොලේ දිගටි හැඩේ සුදු වෙරිගේට්. විශේෂයෙන්ම කියන්න ඕන මෙහෙම මදර් ප්ලාන්ට් ගෙනත් දෙද්දී යාළුවනේ මෙන්න මේ වර්ග දෙනවා කියලා මට ස්ථිරව එහෙම පොරොන්දු වෙන්න බෑ. මේ මිස්ගේ ඕඩර් එකට ලැබිච්ච මේ වර්ග ආයි කෙනෙක්ට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ වෙද්දි තවානේ තියෙන වර්ග තමයි එතකොට ගේන්නේ. ඉතින් ප්ලාන්ට් සයිස් මේ වගේ තමයි මදර් ප්ලාන්ට්. ඉතින් මදර් ප්ලාන්ට් වල මිල වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඒවත් දැනගන්න ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දැම්මොත් මට ඒකේ විස්තර කොහොමද කියලා එවන්න පුළුවන්. ඉතින් පේනවනේ මේවා සැබවින්ම ලොකු ප්ලාන්ට් මේවෙන් පැල ගොඩාක් ඔයාලට බෝ කරගත්ත හැකි බෝ කරන කෙනෙක්ට උනා. ඉතින් මේ මැඩම් විදේශයක ඉන්න හින්දා මම පැල ටිකේ වීඩියෝ එකක් අරන් පෙන්නුවාම හරිම සතුටු වුණා. ඊට පස්සේ තමයි එයාට පැල 10ක් ඕන උනේ. ඉතින් එයා මේ සතුටු වුණේ ඉතින් පැල හොඳ හින්දානේ. ඉතින් ඔයාලට ගෙනාවත් කාට ගෙනාවත් මම උපරිම හොඳ ඒවායින් තමයි ගේන්නේ. ඉතින් මේ වගේවා ටිකක් කුරිය කරද්දී නම් පොට් එක එහෙම එවන්න බෑ. ගලවලා තමා කුරිය එකට බාර දෙන්නේ. ඉතින් හරි මහන්සි මේ පැල ටික එකතු කරගෙන එහෙම කෑම එකක් අරගෙන අපි ඉතින් ගියා ඊළඟ පැල ටික ගන්න. සිද්ධාර්ථ පැල ටික එකතු කරගන්න යන්න ඕන උනානේ. ඉතින් හරි වැඩේ මේ පැල ටික දැම්මාට පස්සේ ඩිකිය සම්පූර්ණ ෆුල්. ඉතින් තව එක පැලයක්වත් දාන්න ඉඩ නැහැ.
ඊට පස්සේ ඉතින් කෑම එකත් අරගෙන අපි මේ පැල ටිකත් ගෙදරට අරන් ගියා. ගෙදරින් තියලා කෑම එකත් කාලා එහෙම ඉතින් ඇඳුම් මාරු කරන්නවත් නැතුව ආයෙ ගියා දෙවෙනි පැල ටික එක්කන් අරන් එන්න. ඉතින් මේවට මගේ ආදරණීය හස්බන්ඩ් තමයි. එයා කොච්චර බිසි වුණත් මගේ දේවල් වලට ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් සිද්ධාර්ථ වර්ග 6ෙම ඕන කිව්ව හින්දා ඉතින් ඒකෙත් පැල අඩු වර්ගවල පැලත් ගෙනල්ලා මෙරුන් එහෙමනම් පැල තිබ්බා. ඉතින් පැල නැති පින්ක් එකේ වයිට් එකේ පින්ක් වර්ග දෙකේ පැල ගෙනාවා. මල් එක පැලයකුත් හම්බුණා. ඉතින් ඒකත් මැඩම්ට එවනවා මම. ඔන්න ඔය විදිහට පැල ටිකත් අරගෙන ඒ පැල ටික දැම්මහම ඔන්න වෙන මුකුත් දාන්න ඉඩ නැහැ. ඔන්න ඒ ටිකත් දාගෙන අපි ආවා. මේවා ඉතින් කාර් එකේ දාන්න බැරි හින්දා කපලා තමයි යාළුවනේ මං ගෙනාවේ. ඉතින් කැපුවට මුකුත් වෙන්නේ නැහැ. ඒක බය හිතන්න ඕනේ නැහැ. මොකද මුලින් පැල එන හින්දා. ඉතින් මේ ඕඩර් එක මට මෙච්චර ලොකු ඕඩර් එකක් දුන්න ආදරණීය මැඩම්ටත් විශේෂ ස්තුතියක් කරන්න ඕන. මොකද ලංකාව පුරා හොටෙල් ගොඩක හොටෙල් ව්‍යාපාර ගොඩක රෙස්ටුරන්ට් ගොඩක අයිතිකාරයෙක් වුණත් ඒ වගේම කොච්චර ඉහළ තනතුරක් දැරුවත් හරිම නිහතමානීව හරි පුතා පුතා එහෙම කියලා හරිම ආදරණීය විදිහට මට ඇත්තටම මෙච්චර නිහතමානී කෙනෙක් හම්බෙලා නැහැ. මගේ මල්ලෝකේ අනිත් අය නැහැ නෙමේ. අනිත් මිස්ලත් ඒ වගේම තමා හරි හොඳයි උනාට මට කියන්නේ පුදුම මේ අර හදවතට දැනුණ කෙනෙක් ඔයා. ඉතින් ඒකයි කවදාවත් ඕඩර් එකක් දැම්මහම කොච්චර අමාරු වුණත් හස්බන්ඩ් උනත් කවදාවත් බෑ කියන්නේ මේ මැඩම්ගේ ඕඩර් එක කිව්වහම පැල ගේන්න යමු කියලා කිව්වහම ඒක ඉතින් දන්නවා. හස්බන්ඩ් අසනීප වෙච්ච වෙලෙත් ඇහුවා ගොඩක් සුව දුක් විමසුවා. ඉතින් ගොඩක් පිං ඒවට මට හරි වටිනවා මේ. ඉතින් මේ ඒ අසනීපෙන් පස්සේ ඉස්සෙල්ලාම යන්නේ මැඩම්ගේ ඕඩර් එකේ පැල ගේන්න තමයි ගියේ අපි. මේ ටිකේ ඇත්තටම යන්නේ නැතුව හිටියේ වැඩියේ පැල ගේන්න. ඉතින් ඔයාට බෑ කියන්නේ නෑනේ මම කවදාවත්. ඔන්න ඔය විදිහට තමයි පැල ඔක්කොම එක තැනට ආවම. ඉතින් පෙට්ටි 4ක් 5ක් වේවි. ඒක කමක් නෑ කිව්වේ හින්දා ඉතින් මම හොඳටම පැක් කරලා එවන්නම්. පැල ටික මට පෙන්න ගන්න වෙන්නේ නැති වෙයි කියන බයට තමයි ඔක්කොම පෙන්නන්න මේ විදිහට ගෙනහලා මේ ගෙනාපු හැටියෙම වීඩියෝ එකක් ගත්තේ. මොකද ආසාවෙන් ආදරෙන් බලනවානේ. ඉතින් සල්ලි වලට ගන්න එකේ ඔයාට වටිනාකමක් දෙන්න ඕන. මේ සිද්ධාර්ථ ඒවා නම් මම කපලා තමයි එවන්න වෙන්නේ. නැත්තම් බොක්සස් වලට ඇරේන්ජ් කරන්න බෑ. ඉතින් ආදරණීය මැඩම්ගේ සියලු කටයුතු වගාව වගේම මේ දවස්වල අසනීප තත්ත්වයෙන් ඉන්නවා කිව්ව ඔයාගේ ග්‍රෑන්ඩ් චයිල්ඩ්ටත් ඉක්මනින් සුවපත් වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා සුබ පතනවා. ඉතින් හැමදාම වගේ 5 වෙනි නැත්නම් 6 වෙනි ඕඩර් එක ලොකුම ලොකු ඕඩර් එකකින් දුන්න ඔයාට ගොඩක් පිං ආදරණීය මිස්. ඒ වගේම තව විශේෂයෙන් මතක් කරන්න ඕන සඳුදා ඕඩර් වැඩි හින්දා ඔයාලගේ හැම ඕඩර් එකක්ම යාළුවනේ මට වීඩියෝ එකක් නම් දාන්න වෙන්නේ නැති වෙයි ෂෝට් වීඩියෝ එකක්වත්. හැබැයි මම ෆොටෝස් ටික ගහලා එවනවා. ඒකට තරහ වෙන්න එපා. ලොකු ඕඩර් ප්‍රමාණයක් තියෙනවා. කවටවත් පරක්කු කරන්න නැතුව එවන්න ඕන හින්දා මේ පැක් කරලා හොඳට පැක් කරන එකනේ වැදගත්. හොඳට පැක් කරලා ඔයාලගේ හිත පිරෙන විදිහට පැක් කරලා එවන්නම්. ෆොටෝස් දානවා. වීඩියෝස් දාන්න බැරි වුණොත් ඒකට මට සමා වෙන්න. ඉතින් කවදත් වගේ හොඳම පැල තමයි එවන්නේ. ඒ වගේම අද රිප්ලයි කරන්න බැරි වුණ මිස්ලත් සමා වෙන්න ඒකට. මට අද මේකේ වැඩ හින්දා දැන් හවස 6:00ත් පහුවෙලා තමයි ගෙදරට ආවේ. එතකන් කාටවත්ම රිප්ලයි කරගන්න බැරි වුණා. සෝරි ඒකට. කෝල්ස් නම් ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. කෝල්ස් 60කටත් වඩා. ඉතින් කවුද කියා බල මට ආයේ ගන්න ඕනෙත් නෑ. මොනවා හරි ප්ලාන්ට් වලට ඔයා අද කෝල් ගත්තා නම් මම ආන්සර් කරේ නැත්නම් සමා වෙලා මට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඔයාට ඕනි වර්ග ටික ගැන අනිවාර්යෙන් විස්තර ටික එවන්නම්. අද ඉතින් මෙන්න මේ වැඩෙත් එක්ක තමයි කෝල් ආන්සර් කරන්න බැරි වුණේ. මොකද මෙහෙම ඕඩර් එකක් ලොකු ඕඩර් එකක් ගද්දී මමත් ලොකු මුදලක් යට කරලා ඒ වගේම මගෙන් මේ ඕඩර් එක ගන්න කස්ටමර්ත් මේ මට ලොකු මුදලක් යට කරලා ගන්න හින්දා අපි දෙගොල්ලන්ගේම මුදලට සාධාරණයක් වෙන්න ගන්න ඕන හින්දා